ආයුබෝවන් ඔයාලා හැමෝටම ඔන්න අදත් මම රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. මං අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ අහක දාන ඉස්සෝලු වලින් chili paste එකක් හදාගන්න විදිහ. මේ ඉස්සෝලු එක හදන්න මං අරගෙන තියෙනවා එනසාල් කරාමු නැති කුරුදුපතු කරපිංචා සියබල බොර සීනි අය කුඩු කරගත්ත ඉස්සෝලු සුදුලූණු ලූණු කෑලි මිරිස්. අපි බලමු මේ ඉස්සෝලු එක කොහොමද හදන්නේ කියලා. ඊයේ ගෙනාපු ඉස්සෝවල මං ඔලු ටික ගලවලා ෆ්‍රිජ් එකෙන් තියලා තියාගත්තා. දැන් ඒ වගේ තමයි මේ chili paste එක හදන්න යන්නේ. මේ ඉස්සෝලු වල මම මේ කුරු කුරු තියෙන ඒවා කපලා අයින් කරගත්තා. මේවා සමහර කට්ටිය නම් මේ විදිහටම හදනවා. මම නම් ඒවා කපලා අයින් කරගත්තා. ආයේ මේ කළු පාට තියෙන ඒවාත් අයින් කරගෙන ඉස්සෝලු ටික සුද්ධ කරගත්තා. සුද්ධ කරගත්ත ඉස්සෝලු ටික ඔයාලා සෝදලා පිරිසුදු කරගන්න. මේ මම සුද්ධ කරගත්ත ඉස්සෝලු ටික. අපි මේ ඉස්සෝලු ටික දැන් බෙද ගන්න ඕන. ඒකට මම ටෝස් පෑන් එක ලිපේ තියලා තෙල් පොඩ්ඩක් දාලා ඒකට මේ ඉස්සෝලු ටික දාගෙන හොඳට කර වෙනකම් බෙදගත්තා. වෙන්න අපි බෙදගත්ත ඉස්සෝලු ටික මේක දැන් ගානට බෙදලා තියෙන්නේ. ඔයාලා මේක නිවෙන්න භාජනයකට දාලා තියන්න. ඒක නිවෙනකන් අපි ඉතුරු ඒවා ටික සූදානම් කරගමු. දැන් ඔයාලා සුදු ලූණු කරපිංචා මේ ටික සිහින්න කපා ගන්න. ආයි ගුරුතු කෑල්ලකුත් අල්ලලා තියාගන්න. ඔයාලා මේ මං කපන සයිස් එකට වගේ පොඩියට කපා ගන්න. ඔයාලා සියබල බෙක් දෙක තුනක් මේ විදිහට වතුර හැකට දිය කරගන්න. දැන් ඉස්සෝලු ටික ගානට නිවලා තියෙන්නේ. අපි ඒ ටික බෙන්ඩර් කරගමු. ඔන්න chili paste එකට උවමනා දේවල් ටික දැන් ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි දැන් chili paste එක හදාගමු. මුලින්ම තෙල් ටිකක් තාච්චියකට දාගන්න. මේ ටික රත් වුණාට පස්සේ ඔයාලා කපාගත්ත සුදු ලූණු ටිකයි ලූණු ටිකයි මේකට දාගන්න. ඔයාලා මේක හොඳට රන්වන් පාට වෙනකම් බැදගන්න. ඒ ටික බැදුනට පස්සේ අපි ඒකට කරපිංචා හීනියට කපාගත්ත ටිකයි කුරුදුපතු වෙනසාල් ඒ ටික දාගමු. තලාගත්ත ඉගුරු කෑල්ලත් මේකටම දාගන්න. මේ ටික හොඳට බැදුනට පස්සේ අපි කුඩු කරගත්ත ඉස්සෝලු ටික දාගමු මේකට. මේ ටිකක් දාගෙන හොඳට අපි කලවම් කරගමු. ඊට පස්සේ අපි මේකට කෑලි මිරිස් දාගමු. කෑලි මිරිස් ග්‍රෑම් 150ක් විතර වගේ මම දාගත්තා. ඔයාලට උවමනා ප්‍රමාණයට ලුණු ටිකක් දාගන්න මේකට. දැන් ඔයාලට අපි හදාගත්ත සියපල බොරෙත් මේකට දාගන්න.
ආයෙ සීන් ටිකක් දාගන්න. සීන් රෑම් 50ක් විතර වගේ දාගත්තා මං. මේ ටික දැන් හොඳට කලවම් කරගන්න. මේක මැලවෙනකම්ම අඩු ගින්දරේ ලිපේ තියලා හොඳට කලවම් කරගන්න. ඔන්න අපේ රසම රස ඉස්සෝලු චිලි පේස්ට් එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලත් මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න කැමති නම් පරම්පරා රසයේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ විදිහට අහකදාන ඉස්සෝලු වලින් චිලි පේස්ට් එකක් හදලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ගෙදරට එන අමුත්තන්ට කෑම වේලකින් සඳහා කරන්නත් මේ වගේ චිලි පේස්ට් එකක් හදලා තියාගත්තොත් ඔයාලට ගොඩක් පහසු වෙයි. ඉතින් මේ චිලි පේස්ට් එක කල් තියාගෙන කන්නත් පුළුවන්. ඔයාලට සතියක් දෙකක් වුණත් මේක තියාගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මේක හදලා බලන්න ඕන රෙසිපි එකක්. ඉතින් වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් ළඟදිම දවසක මේ වගේ රසම රස රෙසිපි එකක් අරගෙන මං එන්න. එතකන් ඔයාලට සුබ දවසක්.